ටිකෙන් ටික වියකී යන මනුෂ්‍යත්වය නැවත ගොඩනැගීම දෙසා දිගහැරෙන මනෝදම් ප්‍රොඩක්ෂන්. ඒ පටන් සල්ලි ගියක්වත් නෑ බා. ඒකද බා. කවුරුත් නැත්තේ පාරේ නේ එක්කත් සල්ලි ගියක් හරි කඩා ගන්න. මට අම්මා මොනවද ගන්න කිව්වේ? සීනි, තේකොළයි, ගම්මිරිසු. ඉතුරුවට මම මොනවා හරි කන්න ඕන. ඒ පොඩි මේ හරි. කොහෙ යන්නේ? කඩේට. ඒ කඩේ. අම්මා බඩු වෙන්නේ කිව්වා. දෙන්න බණ්ඩ සල්ලි අරයි යනවා නේ. දෙන්න බෑ. සියල් 500ක් කඩේ. අද නම් මොන හරි කරන්න පුළුවන්. බඩගින්න හිටියේ. කමුද? දැන් ඵලයක්. අනේ අයියෝ අපේ අම්මා මට කඩේට ගිහලා බඩු දෙන්න කියලා. ඔය සල්ලි දුන්නත් මම අපේ අයියට කියනවා. ඔයාලා ගයි එච්චර ඡන්දෙන් එන්න කියන්න බෑ ඔයාලා අයියට. දෙන්නේ නැහැ ඇයි? වරෙන්කෝ. ඵලයන්කෝ. යන්න උඩ. ඔය සල්ලි වල දීපා. මේ දීපා. මේ දීපා. බෑ. ඔබ දැන් මොකද කියන්නේ? ඈ? කොයි දැන් උඹලා ගයි යනවා කො ආවද? දැන් ඔය අපේ අයියලා කන්නේ හිටියේ මේ ඉන්න අපේ අයියා. මේ මල්ලි මේ ඔයාලා ගයියද? සෝරි මල්ලි. දීපන් පොඩි එකයි සල්ලි. ආ මල්ලි සල්ලි. ආයෙ උඹලා දෙන්න එකෙක් හරි මේ ගමේ එකෙක්ගෙන් සත පහ කරගන්න තිබ්බොත් බලා ගන්න. අයි මං අය අපි මේ වගේ කායින්වත් සල්ලි ගන්න. අය අපි දුක් මාන්ති වෙලා තමයි සල්ලි හම්බ කරන්නේ. අද ඉඳන්වත් හරි අයියේ. බොහොම ස්තුතියි අපිට මේ අවවාද දුන්නට. නැත්තම් අපි හැමදාම ඔය වගේ කරන්නේ.